අද අපි මේ වගේ නෝ කඩේ මොකද්ද? හොඳ ගෙදර කඩේ. ගෙදර කඩේ. අද ඉතින් අපි අද කඩේකින් නෙමෙයි ගත්තේ අපි ගෙදර කඩෙන් තමයි අද කෑම ගෙනාවේ. ඉතින් ඔයා කියන්න බලන්න මොනවද මේ අපි ගෙනත් තියෙන්නේ කියලා. අද පෝක් කරියයි පොල් රොටි. ගෙදර හදපු පෝක් කරියයි පොල් රොටි. විශේෂයෙන් මතක් කරගන්න නැන්දම්ම තමයි පෝක් කරිය හදලා තියෙන්නේ සහ පොල් රොටි හදලා තියෙන්නේ මේ මගේ චූටි පැටියා. ඉතින් අපි පටන් ගමු. සුවඳයි මට ආසයි. මම කාලේ ඇවිල්ලා තියෙන චුට්ටක්. ක්ලෝස් අප් ලොක් එක දාන්නම් බලන්න. ඉතින් වෙනසක් නේ. ඉතින් හැමදාම වලට කඩේ කියන කෑමකට වෙනසක්. ඉතින් අපි හිතුවා මේක කරන්න ඕනි කියලා නේද? මේක මාරව රසයි මේ දෙක මාර විදිහට යනවා. ඉතින් එහෙනම් අපි වැඩි වෙලා නගෙන වීඩියෝ එකට යමු. ඔන්න එහෙනම් 1 2 3 අපි කන්නයි හදන්නේ. මේකේ පාට දැක්කහම වැඩ විරෙනවා. ඔව්. හැමදේම ගන්නද? මරහයි. මාළිදේක මැචින් නේද? ඔයාලටත් කියලා ළමයි ගෙදර ඉන්නකොට මෙන්න මේ වගේ සාමාන්‍ය අර කෑට කන්න මාර රසයි. ඔරතෙල් හොඳ කළු පාටට දිනවා අපි දෙන්න. පෝක් නවස්ත අනිවාර්යෙන් try කරලා බලන්න. මම ඒ කොටස ආයිත් ඉතලා කාලෙම තමයි බලන්න ඕනේ. මම තාම එක එයා ඉතින් හැමදාම අවුට් වෙනවනේ. ඔය තියෙන ළමයි හසෙනි. අනේ රොටියයි පොල් කලේ හැවෙන්න ඕනේ. අපේ අම්මා හදුවා කියන්නේ ඉතින් ආයි දෙකක් නේ. මොගේ මම්මලා වගේ තමයි අම්මා දෙන එක තරම් කොහෙවත් වෙන්නේ නැහැ. ரொம்ப நல்ல ஒரு மாதிரி பொல்லொட்டி අතරම ඔය ට්‍රිප් එක වල දුර පැතිවල දිනනවා නේද? මොර පැතිලා උරු මාස් සමග පොල්රොටි නියදෙනා. මම try කරන්න හම්බ වෙලා නැහැ. මේ ගැත් දෙකම නා නියම. මම නම් හිතුවා එතන තියෙන එකටත් වඩා මේක රසයි කියලා. ඒ තරම් මාර රසයි. රසකාරක නැහැ. අම්මා හදුවා කියන්නේ. කුළු බඩ වල හොඳට එනවා. අය අපේ අම්මා හදන කෑමත් අපේ අම්මා හදන පෝක් එකත් රසයි නේද? හ්ම්. අපේ අම්මා විශේෂයෙන් මතක් කරනවා අය දුක හිතේ. නෑ යා නැත්නම් මම ෆස්ට් ටයිම් අපේ අම්මා හදපු පෝක් එක තමයි කෑවේ. මාරම රසයි ඒකත්. මේ වගේම තමයි හරිම රසයි. මම ඒක ඉස්සර කරනවා. එහෙම දාලා නවා ගන්න. ඊපස්සේ කන්න.
ලකුණු කීයද? ලකුණු කීයද? Behind that. මේ රොටි උනත් බෑනේ. You want to have it? මනේ මේ Ano naman yan? Kaya na, katakpan na. කාලේ තිස්සේ ඉඳන් හිටපු වීඩියෝ එකක් මේක. මේක දුන්නා. Already ගොඩක් තියෙනවා මේකට බඩ පිළ තියෙනවා. මෙයා වීඩියෝ එකට බඩු ටික ගෙනාම ආනවා. අයියෝ මෙච්චරයිද ගෙනාවේ? එහෙම යන්නේ. පේනවද? හරිනවා. out වෙනවා ගන්න. හොද්දත් එක ගන්න පුළුවන්. හොද්දත් එක. මම තෙල් කෑලි වලට තමයි ගොඩක් රෙකමන්ඩ් කරන්නේ. මම මෙයාගෙන්දම තෙල් කෑල්ලෙම වැඩිපුර දානවා. මොකද නිකන් මස්ටර්ඩ් තෙල් කද්දි නිකන් මස් කනවා. පොල් කෑ. කියන්නේ ගියා මම හංගගෙන කියන්නේ හිටියේ. පොල් වලට ගිහලා හොඳටම පෙන්නනවා ඒක. Pasal Kian apa dia? දෙදින් බිලක් ගැන කියන්න බෑ. කෝක්කට කියපු ගාන ගැන කෝක්කරට කිලෝ එක 1700යි. අපේ කබරන් තමයි. අර කඩවල ඔය කඩවල කියන විදිහ. අඩි කොටක් තියෙනවා. මොකෝනේ? අන්දන්නවල පිටි වඩවලු කිය. දැන් නම් ගන්න බෑ වගේ. අයි අවුද්ද? ඊගෙන යන්නේ. ඒක කන්න බෑ. අයි රස නැද්ද? අම්මා. පිස්සු කතා කරනවා මේ රසයි. කෝක් කාල්දී නයි දන්නවනේ. තේල් කෑලි කාපු ගමන් ටක් ගාලා බඩ පිරෙනවා කියලා. හැමදාම කන්න ප්‍රාමයි. අපි අපිට දැන් ෆස්ට් ටයිම් ගෑවේ. කෝක් එක බත් කාලා දිනා. කෝක් එක පොටෝ ටික කාලා නැහැ. පෝක් එක පානුත් කාලා දෙනවා. කාලා දිනා ආවෝ. හැමදේම හොඳ තියෙනවා. වම්පේ. මේ ගොරක. කාලෙන්ජා. කාලදමුංගු. උරුඳු. මේකී නොකි. හැමදේම තියෙනවා.
පොඩ්ඩක් රහ වෙනවා අනිවාර්යෙන්ම ඔය තියෙන කුළු බඩ ටික දාන්න ඕනෙම. මේමයි තේමයි මේ අර අත්ගුණය හොඳයි නම් ඉතින් කෑම එක රස වෙනවනේ මේ. කුළු බඩු දාන්න ඕනේ. ඉතින් අත් ගුණේ තිබ්බට හරියන්නේ නැහැ. නෑ ඉතින් මං කියන්නේ. ரொம்ப நல்லது. අර මොකද කිව්වා? හරිද? නම් බෙබේ. අපා පිම්බාම කටේ දිනේ නැත්නම් දන්නේ නැහැ. නෑ සරසරි සික්කුනේ. මේ රොටිය කාලා නවත්තනවා guys. හරි. මට බිනවා. වගේ දිනනද? අතාරින්නේ හිතෙන්නේ නැහැ නේ. තා මෙච්චරක් තියෙනකෝ. අතාරින්නේ හිතෙන්නේ නැහැ නේ. Terang. Ada out. Namanya mungkin mungkin tel channel kalau mungkin kedi dah. Jadi ini dasar kita abu kerja yang gampang tamai ini ya. Jadi tel kamera kayak apa kedi ini mana malah dana nih ting. පොඩි පැචස් වගේ කියලා දෙනවා එකක් කියන එකට නිකන් ඔය පොඩි ඇලෝවෙරා ජෙල් ටිකක් ගාගෙන ඉතින් ඒක අඩු කරගෙන යන ගමන් ඉන්නේ. මෙයාට දුකයි මම මුණ ගෙඩිය වෙලා නැති හින්දා. කමෙන්ට් තිබ්බ හොඳ කමෙන්ට් තිබ්බ සෑහෙන්න. හොඳ කමෙන්ට් තිබ්බ අපේ වීඩියෝ වලට සෑහෙන්න. තව එයා තියෙන චුචුඩි අවුලක තියෙන මෙහෙමයි අපිට ගොඩක් සෝරි. ඇත්තටම අපි වීඩියෝ එක අපි කන්නේ දකුණු අතින්. හරිද? දකුණු අතින් කන්නේ. අපි වීඩියෝ එක කරනකොට ඒකේ පැත්ත ඔබට මාරුලා පේන්නේ නම් පාදා මේ වීඩියෝ එක අපි ඔබට හරියට රොටේට් කරලා ඔයාලට අනිවාර්යයෙන්ම දානවා. මේ වීඩියෝ එකේ වම දකුණු මාරු වෙන්නේ නැහැ කියන ඔයාලට ප්‍රශ්නයක් කරගන්න. මාර ප්‍රශ්න තිබ්බේ. ඔයාලා ප්‍රශ්න කන්නේ මමෙන්ද වෙලේවත් කරන්නේ. ඔහොම මාර ප්‍රශ්න තිබ්බේ. ප්‍රශ්නයක් කරගන්න මේ වීඩියෝ බලන්න නැතියා. මේ ප්‍රශ්නයක් කරගන්න එපා පැටියෝ. 199ම හොඳට වෙන්නේ. ඔව්. නේ? එහෙම තමයි ඉතින්. මොකක් හරි දෙයක් කරනකොට හැම දෙයක්ම දරාගෙන යන්න ඕනේද? බාධක එනවා හැම දෙයක්ම එනවනේ. දරා ගන්න බැරිව හයික් කරනවා ළමයි. ආයි යන්න දෙන්නේ. බයින්න බෑනේ. අන්තිම Okey. Kal. Kami dawati. Oh ya, ganti mega. Roti pahat තියෙනවා තව. මට බඩපිලි වල කන්න පහ නතර වෙන්න එපා කියනවා මට. ඒතර රහයි. මේ තෙල් ගහලා මේ. එහෙනම් බත් එකක්වත් මෙහෙම ඉවර කරලා නැද්ද? ඒකේ මං කියන්නේ මෙහෙම නෙමෙයි. අද දවසේ කතාව මින් අවසానයි. ඒ මොනවාද හේ? කොහමද? මොනවාරි කොහොමද? අපරාධ කියලා හිතන දැන් මේ ටික අනිවාර්යයෙන්ම අයි කනවා. අපරාධ සික්කන්න බෑ මමත් නැන්දම් හදපු පෝටික මෙයා හදපු රොටිය. හැබැයි තව එකක් තියෙනවා මේව රත් කරලා හිටු උදේට කන්නකො මා රස නේද? ගින්දා මේවා ඉතින් අපි පොෂ් නෑ හරි ඉතින් අපි හැමදේම කියනවා. නැත්නම් මොකටද කේක් දන්නේ අරකයි මේකයි කියලා. ඉතින් එහෙම තමයි ඉතින් අර අපි එහෙම නැතුව කතා කරද්දී ඔයාලට ඉස්සරහට මොනවද කන්න කැමති කියලා අනිවාර්යෙන්ම කමෙන්ට් දාන්න. වැරදි කියනා වගේම ඒවත් දාන්න. ගොඩක් අය දාලා තිබ්බා වර්ඩ් ෆුඩ් චැලෙන්ජ් ගන්න, කොම්බෝස් ෆුඩ් චැලෙන්ජ් ගන්න. ඒවත් අනිවාර්යෙන් අපි ඔයගොල්ලෝ ඉදිරියට අරන් එනවා. එහෙනම් ඉතින් අපි මෙතනින් නවත්තනවා. අපේ පෝක් කරියයි රොටිය පොල් රොටියයි බලන් හිටව හැමෝටම කෙලගිරනවා. සෝරි. ඉතින් ඔයාලා කාලා බලන්න අනිවාර්යයෙන්. ඔව් අපි මේක ඉතින් ඔයාලට ඉතින් හැමදාම කඩේ කෑම කනවලදී ගෙදර දේකුත් කන්න ඕනේ. ඒක තමයි අපි වෙනස් දෙයක් ගෙනාවේ. එහෙනම් ඉතින් දිගටම අපේ වීඩියෝත් එක රැඳී ඉන්න. එහෙනම් ආයෙත් දැසක හම්බෙමු. බයි.